ඔන්න එකෝමත් එක කාලෙක සීතල කඳු අතර සඟවුණු පුංචි ගම්මානයක් තිබුණා. ඒ ගමේ නම සඳහිරුපුර. නම වගේම ඒ හරිම සංසුන් හරිම ලස්සන තැනක්. උදේට කඳුමීදුම් අතරින් හිරුවෙලිය පැනලා එනකොට ගමේ හැම ගෙයක්ම රන් පාටින් දිලිසෙනවා. ඒ ගමේ ජීවත් වෙලා හිටිය පුංචි පුතාක්. ඔහුගේ නම කවීෂ. කවීෂට යොක්කු සිහිනයක් තිබුණා. ඔහුට ඕනේ වුණේ දවසක ලොකු නමනිපැයුම්කරුවෙක් වෙලා තම ගමට උදව් කරන්න. නමුත් ගමේ අය hina වෙමින් කියනවා අපේ ගමේ ඉඳන් ඒ වගේ ලොකු දේවල් කරන්න බැහැ පුතා කියලා. ඒත් කවීෂ හොඳට දැනගෙන හිටියා. ලොකු දේවල් පටන් ගන්නෙ පුංචි සිහින වලින් කියලා. හැමදාම පාසල් ගිහින් ලෙනකොට ඔහු ගමේ වැව අසල ඉඳගෙන පොත් කියවන්න පුරුදු වෙලා හිටියා. වැවට වෙටෙන හිරු රැස් අතර ඔහුගේ ඇස්වල දිලෙන ආශාව දකින්න පුරුවන් වුණා. දවසක් ගමේ ලොකු ප්‍රශ්නයක් උදා වුණා. වැසි නොවැටීම නිසා කුඹුරු වියලිලා ගියා. ගමේ ගොවි ජනතාව හරිම දුකින්. කවීෂට ඒක බණන්න බැරි වුණා. ඔහු පොත්වලින් කියවලා තිබුණු සරල ජල පද්ධතියක් හදන්න තීරණය කළා. පැරණි බාල්දි, පයිප්ප ටිකක් සහ ගමේ අය අත්හැරලා දාලා තිබුණු යන්ත්‍ර කොටස් එකතු කරලා ඔහු රෑ දවල් නැතුව වැඩ කළා. සමහරු තවමත් hina වුණා. මේ පුංචි කොල්ලට මොනවද පුළුවන් වෙන්නේ කියලා. නමුත් දවස් කිහිපයකට පස්සේ කවීෂ හදපු සරල යන්ත්‍රය වැවෙන් ජලය ඉහළට ඇදගෙන කුඹුරු වලට ගෙනියන්න පටන් ගත්තා. මුල් වතාවට ජලය කුඹුරට ගලා යනකොට ගමේ අයගේ මුහුණ මත ආශාත්මක සිනාවක් පෙනුණා. අපි වැරදි වුණා. ගමේ ලොකු මහත්තයෙක් කිව්වා. ලොකු සිහින තියන අයව අපි කවදාවත් අඩු කරලා බැලිය යුතු නෑ කියලා. ඒ දවසින් පස්සේ කවීෂ ගමේ වීරයා වුණා. නමුත් ඔහුට වැදගත් උනේ ප්‍රශංසා නෙවෙයි. ඔහුට වැදගත් උනේ තම ගමට උදව් කරන්න ලැබුණ එක. කාලය ගත වුණා. සඳහිරුපුර ගම නැවතත් සරුසාර වුණා. කවීෂගේ කතාව ගමේ පුංචි ළඟයින්ට ප්‍රේරණාවක් වුණා. ඔවුන්ට තේරුණා අපි කොහේ ඉන්නවත් අපේ සිහින ලොකු නම් අපිට ලෝකයම වෙනස් කරන්න පුරුවන් කියලා. ඒ නිසා පුංචි මිත්‍රනි, කවුරු හරි ඔබට බැහැ කියනකොට කවීෂව මතක තියාගන්න. සිහින දැකලා ඒ වෙනුවෙන් මහන්සි වෙලා කවදාවත් අත්හැර නොදමන්න. මොකද ලෝකය වෙනස් කරන්නේ ලොකු බලය තියන අය නෙවෙයි, ලොකු හිත තියන අයයි. ඉතින් මේ පුංචි ගමේ පුංචි කොල්ලාගේ කතාව අද ඔබේ හිතෙත් පුංචි ආලෝකයක් දල්වයි කියලා මම විශ්වාස කරනවා. හලෝ යාළුවනේ, මේ රතු පාට subscribe බටන් එක ඔබලා දැම්ම subscribe කරන්න.